පිංහතුනි මේ මනුස්ස ජීවිත ගත කරන අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ විශාල වසයෙන් පින්දහම් රැස් කරගන්න පුළුවන්කම තියෙන. පින කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට සැප සම්පත් ගෙනත් දෙන කාරණය. ඔබට පේනව ඇති කෙනෙක්කින්නවා සමහර වෙලාවට එදාවේල හම්බ කරගන්න විදිහක් නෑ. හිංගමනයක ගියත් එතනත් ගුටිකනවා බැනුම් අහනුව නින්දාවිදින. සමහරලාවට කන්න දෙයක් ලැබුණත් එක්කො එක පිළුණු වෙච්ච දෙයක් එක්කො එක බිමදාගන්න. ජීවිතයේ මොන්න තරන් දුක්ගැහැට විඳලවත් කුසගින්නවත් නිවාගන්න පුළුවන්කමක් නෑ එක කොටසකට. ඒවගේම ජීවිතයේ පිනේ ස්වභාවය සමහරුන්ට ඕන තරන් කන්න බොන්න සැප සම්පත් ආහාරපාන ඉතාම ප්‍රනීත විදිහට ලෝකෙ තියෙන සුපිරිම ආහාරපාන සියල්ල ඔවුන්ට ආහාර කරගෙන ජීවත්වෙන් ඔවුන්ට පරිසරය තියෙන. තව කෙනෙක්කින්න බොහොම ලස්සනයි. කෙනෙක්කින්නක් හැතයි විරූපී පිරිසක් ඉදිරියට යන්න බෑ තැනකට යන්න බෑ. ශරීරයේ නොයෙක් විරූපිතා ඇතු උපදිනයින්න. කෙනෙක්කින්නවා බොහොම පෞර්ෂවත්. ඔහු කොතන ගියත් පිරිස පිළිගන්න. ඔහුට ගරු කරනවා. ඔහුට යන තැනකදි සියලු දෙනාගේ ගරු සත්කාර සියල්ල ලැබෙන. කෙනෙක් ඉන්න උපතින් ඔහුට පෞර්ෂයක් නෑ පිළිගැනීමක් නෑ. ඔහුව ගණන්ගන්නේ නෑ මිනිස්සු. ඔහු රස්සාාවකට කියත් පාරිගියත් සමාජිගියත් මිනිස්සුන් විහිළු කරනවා නින්දා පහස කරනවා. ඊළඟට සමහරු ඉන්න උපන්දායිදල් ලෙඩරෝග වැඩි. සමහර දරුව ඉපදුනාට පස්සේ අම්මලා දරුව වඩාගෙන ස්පිරිතාල ගානෙමයි ජීවිතේ. සමහරු ඉන්නවා නිරෝගී සම්පත්තිය ජීවිතය ලබපුයි. අවුරුදු 60-70 ජීවිතයේ කවදාවත් උනක් හෙම්බිරිසාවක් ඇරෙන්න බරපතල ලෙඩක් අසනීපයක් වෙලා නැති තාමත් හොඳට ජීවත්වෙන මිනිස්සු ඉන්න. එතකොට මේ වගේ කෙනෙක් ලෙඩරෝග බහුල වෙලා උපදින්න කෙනෙක් නිරෝගී සම්පත්තිය ඇතු උපදින්න කෙනෙක් අඩුවයසෙන් මැරෙන්න කෙනෙක් දීර්ඝායුෂ කෙනෙක් ලස්සනට උපදින්න කෙනෙක් කැතට උපදින්න කෙනෙකුට මිලමුදල් ධනය සැප සම්පත් රිසිසේ ලැබෙන්න කෙනෙකුට ඒවන් නොලැබී යන්න මේ සියල්ලට හේතුව තමන් සසර රැස් කරගත් කුසලාකුසල කර්ම බව බුදුරජාණන් වහන්සේ පෙන්නන. පින්දහම් රැස් කරගත්ත කෙනාට පිනේ විපාක වසයෙන් ඔහු කරගත්ත පින මෙලවත් පරලවත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තමා අත් නොහැර යන සෙවනැල්ලසේ තමන්ගේ පස්සෙන් එනවා පින. ඒ නිසා තමන් රැස්කරගත්ත පින තමන්ගේ සෙවනැල්ල වගේ. සසරේ තමන් යන තමන් කොහෙද උපදින් තමන් වෙනත් රටකට ගිය සමහරලාට මරණයට පත්වෙලා වෙන ලෝකෙක දිවිලෝකෙක ඉපදුනත් ඔහු කොහෙද යන්නේ ඔහුට ඒ උපන් තැන අර පිනෙන් සියලු සැප සම්පත් ලැබෙනවා. ඒ නිසා පිංහතුනේ පින කියලා කියන්නේ අපේ ජීවිතයේ ධර්මාවබෝධය කරා යන්නත් පින තියෙන්ට ඕන. කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මේ පිනෙන් සසර දික් වෙනවානි. පින් කරන්නේ මොකට මේ සැප ලබ යන්නනේ. අපි නිවන් දකිනවා කියන්නේ මේ සැප ගැන තියෙන ආසාාව මේ කාමයන් ගැන තියෙන ආසාාව අතහරින එකන. තින් ඇයි අපිට පින් මොකටද. පින් නිසා සසර දික් වෙනවා නේද. අන්නේ වගේ අදහස් කෙනෙකුට ඇතිවෙන්න පුළුවන්. හැබැයි පිංහතුනි බුදුරජාණන් වහන්සේ කොතනකවත් පින් කරන්න එපා. පිනෙන් සසර දික් වෙනවා. ඒ නිසා කුසල් විතරක් වඩාගන්න. එහෙම කිසිම දේශනාවක් බුද්ධ දේශනාවක නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මා භික්ඛවේ පුඤ්ඤානම් භාහිත මහණෙනි පිනට බයවෙන්න එපා කියන. බුදුරජාණන් වහන්සේ වදාළ භාජනයකට ජලය බින්දුව වැටිලා විශාල භාජනයක් ජලයෙන් පිරිලා යන්නේ යම්සේද. අන්නේ වගේ ටික හරි කරන පින එකතු කරගෙන ජීවිතේ පිනෙන් පුරෝගන්න කියන. එනිසා පිංහතුනේ අපේ ජීවිත පිනෙන් පුරවගන්න අපිට පුංචි පින් හරි එකතු කරගන්නට වෙනවා. මේ පින පුංචි ඔය පින වැඩක් නෑ ඕක කරලා තියෙන ප්‍රයෝජනයමොකක්ද. අන්නේ වගේ කවදාවත් පිනට ගරහා කරන්න පිනට නින්දා කරන්න එපා කියල බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවකිම පෙන්නරදීලා තියෙන. ඒ නිසා පුංචි පිනක් වුණත් කෙනෙක්ගේ ජීවිතයේ විශාල පිනක් හැටියට බලවත් කරගන්න පුළුවන්. මේ පින ගැන තියෙන බොහොම ලස්සනම දේශනාව තමයි දක්ඛිනාවිභංග සූත්‍ර දේශනාව. මේක තියෙන මජ්ක්‍ධිම නිකායේ. මහා ප්‍රජාපති ගෝතමිය ඔබ අහලා ඇති. බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන්. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා කපිලවස්තුපුරයට ශාක්‍ය ජනපදයට තමන්ගේ උපන් ගමට වැඩම කරපු වෙලාවේ මේ මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම සිවුරක් කරන්න පටන්ගත්. නූල් සකස් කරලා ඒවෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ගෝතමිය සංඝයා උදෙසා පූජා කරත්. අන්න එතකොට හිතට ටිකක් වේදනාවක් ඇති වුණනේ ස්වාමීනි මං ඔබවහන්සේ වෙනුවෙන්මයි මේ සිවුර හැදුවේ. ඔබවහන්සේ වෙනුවෙන්මයි මං මේ සිවුර සකස් කරන්න පටන්ගත්.
මං බොහෝම වෙහෙස මහන්සි වෙලා සකස් කරපු මේ සිවුර තථාගතයන් වහන්සේම පිළිගන්න සේක්වා කිව්. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් වදාළ ගෝතමිය සංඝයා උදෙසා පූජා කරනවා කියලා පූජා කරන්න කිව්. එතකොට කියනවා අනේ ස්වාමීනී තථාගතයන් වහන්සේම මේක පිළිගන්න කිව්. එතන වැඩ හිටි ආනන්ද හාමුදුරු. ආනන්ද හාමුදුරු කියන ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රජාපති ගෝතමිය කියන්නේ තථාගතයන් වහන්සේගේ සුළු මෑණියෝ. ඔබ වහන්සේට බොහෝ උපකාර කරපු කෙනෙක්. ඒ නිසා ගෝතමිය බොහොම සද්ධාවෙන්මයි මේ සිවුර තථාගතයන් වහන්සේට සකස් කරේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේම පිළිගන්න කිව්. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ පෞද්ගලිකව පිළි නොගැනීමේ කාරණේ විස්තර කරමින් දක්ඛිනාවිභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ පෞද්ගලික දාන 14ක් තියෙනවා. සාංගික දාන කීපයක් දේශනා කරා. යමෙක් පෞද්ගලිකව බුදු කෙනෙකුට යමක් පූජා කරනවා මම මේ බුදුරජාණන් වහන්සේටයි පූජා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේට යමක් පෞද්ගලිකව පූජා කරනවට වඩා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම පූජා කරනවා කියන චේතනාවේ සංඝයා උදෙසා කියලා සාංගික වශයෙන් පූජා කරනකොට ඒකෙ පින අනන්තයි අපමේයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. මහා ප්‍රජාපති ගෝතමිය ගැන තියෙන කරුණාව නිසා මහා ප්‍රජාපති ගෝතමිය මේ සකස් කරපු සිවුරය මුල් කරගෙන එතුමියට විශාල පිනක් අත්කරදීමේ අරමුණෙන් තමයි අපේ බුදුරජාණන් වහන්සේ පෞද්ගලිකව පිළි නොගෙන සංඝයා උදෙසා දෙනවා කියන චේතනාවෙම පූජා කරන්න කිව්වේ. ඒ නිසා පින්වතුනි පෞද්ගලික දෙයකට වඩා පිරිසක් අරමුණු කරගෙන පිරිසකට බෙදිලා යන විදිහට ඒ කරන පූජාව අනන්ත අපමේ ආනිසංස ඇති දෙයක් හැටියට දක්ඛිනාවිභංග සූත්‍රය පෙන්නනවා.